ආයුබෝවන් මම ලක්ෂි. මේ විදිහට ඔයාලා මුණ ගැහෙන්න ඉන්න පළවෙනි දවස අද. මට මේ වීඩියෝ එක කරන්න හිතෙන ප්‍රධානම කාරණාව තමයි අපේ කාන්තාවන්ට තියෙන ලොකු ගැටලුවකට සාර්ථක විසඳුමක් මේ කතා බහ ඇතුලේ තියෙන එක. අපේ කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ කොණ්ඩේ අනවශ්‍ය විදියට ගැලවිලා යන එක. ඉතින් ගොඩක් අය කියනවා මේකට බෙහෙත් ගත්තා, හොඳ ෂැම්පූ එකක් පාවිච්චි කරා, හොඳ හෙයාර් ඔයිල් එකක් පාවිච්චි කරා, ඒත් මේ තත්ත්වයේ කිසිම වෙනසක් නැහැ කියන එක. ඉතින් අද මම ඔයාලට කියන්න හදන්නේ ඔයා කොච්චර කාර්යබහුල කාන්තාවක් වුණත් ඉතා ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් ඖෂධීය පාන වර්ගයක් ගැන. හිසකෙස් ගැන කතා කරද්දී අපිට මුලින්ම මතකෙට එන පළතුරක්නේ නෙල්ලි කියන්නේ. ඉතින් මේ ඖෂධීය පානය අපි හදාගන්නෙත් නෙල්ලි වලින්. කොණ්ඩේ යන හේතු කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. ඔයාට තියෙන උෂ්ණාධික ශරීරයක් නම් ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යන්න පුළුවන්. ඒ වගේම ඔයාට හෝමෝන අසමතුලිතතාවයක් ඇති වුණොත් ඔයාගේ හිසකෙස් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හිස්වලි තත්ත්වයක් තියෙනවා නම් ඔයාගේ හිසකෙස් යන්න පුළුවන්. සමහර විට ඔයා නොදැනුවත්ව ඒක සොරයිසිස් එහෙම නැත්නම් පොතු කබර වගේ රෝගී තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවකත් ඔයාගේ කොණ්ඩේ යන්න පුළුවන්. ඒ වගේම තමයි දරු ප්‍රසූතියකින් පස්සෙත් ඔයාගේ හිසකෙස් ගැලවිලා යන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාගේ ශරීරය ගොඩක් උෂ්ණාධිකයි නම් අන්න ඒ වගේ තත්ත්වයකදී ඔයාගේ හිසකෙස් යනවා නම් ඒක පාලනය කරගන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක් ගැන. මුලින්ම ඔයා හඳුනගන්න ඕනේ ඔයාගේ කොණ්ඩේ යන්න හේතුව මොකක්ද කියන එක. ඉතින් ඔයාගේ ඇඟ උෂ්ණයි නම් ඔයාට ඒක ලේසියෙන් හඳුනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාගේ හිස් කබල ඇතුළට ඔයාගේ හිසකෙස් ඇතුළට ඔයා මේ මත තියලා බලද්දි ඔයාගේ අතට ලොකු රස්නයක් දැනෙනවා නම් ඔයාගේ ඔළුවේ තියෙන හීට් එක වැඩි. ඉතින් ඒ නිසා තමයි ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යන්නේ. ඒ වගේම තමයි ඔයාගේ හිස් කබලට නිතර දාඩිය දානවා නම් දාඩිය ඇතුලේ රැඳෙනවා කියන්නේ උෂ්ණත්වයේ ඇතුලේ රැඳිලා ඔයාගේ කොණ්ඩේ යන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් පාලනය කරගන්න සාර්ථක විසඳුමක් තමයි මම අද ඔයාලට කියන්නේ. ඔයා කොච්චර කාර්යබහුල වුණත් ඔයාට මේ ඖෂධීය පානය හදාගන්න යන්නේ සුළු කාලයක් විතරයි. අනිත් එක එකපාරක් හදාගත්තාම ඔයාට සති ගාණක්ම මේක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඔයාගේ ඇඟේ උෂ්ණට නම් කොණ්ඩේ යන්නේ මේ පාන වර්ගය විතරක් දීලා හරියන්නේ නැහැ. ඔයාගේ දිනචර්යාවේ පොඩි වෙනස්කම් ටිකක් සිදු කරගන්න වෙනවා. අපි වීඩියෝ එක ඉස්සරහට ඉගෙන කතා කරමු. මුලින්ම බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා හොඳට සෝදලා පිරිසිදු කරගෙන කෑලි කපාගත්ත බෙහෙත් තෙන්ටි ග්‍රෑම් 250ක් විතර. තව අපිට ඕන ටිකක් ලොකු ඉඟුරු කෑල්ලක්. කරපිංචා ඉති 4-5ක් විතර කොලත් ඕනේ. මේ සේරම දේවල් ටික බ්ලෙන්ඩර් කප් එකකට දාලා වතුර ටිකකුත් දාලා හොඳට පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. වතුර ගොඩක් දාන්නේ නැතුව ටිකක් දාලා හොඳට අඹර ගන්න ඕනේ. දැන් මේක පෙරලා හොඳට ඉස්ම ටික වෙන් කරගන්න ඕනේ. තුනී රෙදි කඩකින් හරි සිහින් දැල් තියෙන පෙනීරකින් හරි පෙරලා කෑලියන් නැති වෙන්න අපි ඉස්ම ටික වෙන් කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් අයිස් කියුබ් ට්‍රේ එකකට දාලා මේ ටිකෙන් අයිස් කැට හදාගන්න. මේ එක අයිස් කැටයක නෙල්ලි ගෙඩි 2-3ක විතර යුෂ තියෙනවා. ඒ හින්දා එකපාරකට එක අයිස් කැටයක් අපේ ඩ්‍රින්ක් එකට හොඳටම ඇති. අපිට පුළුවන් මේ අයිස් කියුබ් ටික සිප්ලොක් බෑග් එකක හරි ෆ්‍රීසර් එකේ දාන්න පුළුවන් කන්ටේනර් එකක හරි දාලා ෆ්‍රීස් කරලා අරන් තියාගන්න. මේක අපිට ක්‍රම දෙකකට බොන්න හදාගන්න පුළුවන්. අපි තේ එකක් බොනවා වගේ උණු වතුර එකකට දාලා බොන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ඇල් වතුර වීදුරුවකට දාලා මීපැණි ටිකක් එහෙම දාලා බොන්න ගන්නත් පුළුවන්. ඇල් වතුර එකකට දාලා බොද්දී විටමින් C විනාශ වෙන්නේත් නැහැ. ඒකෙන් අපේ හම පැහැපත් කරගන්නත් පුළුවන්. රස්නේ වතුරට නම් මීපැණි එකතු කරන්න එපා. විස වෙන්න පුළුවන්. මේක ඉන්දියාවේ ගොඩාක් ප්‍රසිද්ධ පානයක්. ඉන්දියාවේ කාන්තාවෝ නම් ගොඩක් වෙලාවට මේ ජූස් එක බොන්නේ උදේට. සෙම පීනස තියෙන අයට නම් උදේ හිස් බඩට බිව්වොත් සීතල වැඩි වෙලා සෙම වැඩි වෙන්න පුළුවන්. උදේ පාන්දර හිස් බඩටම මේක බොන්න ඕන කියලා එකක් නැහැ. ඔයාට කැමති පහසු වෙලාවක මේක බොන්න ගන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේලකට පස්සේ බොන්න ගන්න එකේ අමතර වාසියක් තියෙනවා. ඔයාගේ කෑම එකේ තියෙන යකඩ අවශෝෂණය කරගන්න පහසුවක් වෙනවා නෙල්ලි වල තියෙන විටමින් C හින්දා. ඒක ඔයාට අමතර වාසියක්. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ විතරක් නෙමෙයි නියපොතුත් ශක්තිමත් වෙනවා.
නෙල්ලි අපිට හැමදාම හොයාගන්න නෑනේ. අපිට පුළුවන් තියෙන කාලෙට වැඩිපුර කියුබ්ස් ටිකක් හදලා තියාගන්න. හැබැයි කරන්ට් එක ගියොත් නම් මේක දිය වෙනවා. එහෙම නැත්තම් මාස ගාණක් වුණත් තියන්න පුළුවන්. අපිට තව පුළුවන් මේ බෙහෙත් නෙල්ලි ටිකක් වැඩිපුර තියෙන වෙලාවට හොඳට කපලා අවුවේ වේල ගන්න. එතකොට නම් ගොඩක් කල් තියන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් අපිට තම්බලා බොන්න ගන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට කපලා වේලපු බෙහෙත් නෙල්ලි. මේවා සිංහල බෙහෙත් බඩු කඩවල ගන්න තියෙනවා. මේවා නම් මට අම්මා ගෙදර වේලලා දුන්නේ නෙල්ලි වගේක්. මේ නෙල්ලි ටික අපි ප්‍රයෝජනෙට ගන්න පැය කිහිපයකට කලින් පෙඟෙන්න දාන්න ඕනේ. රැයක් පෙඟුණත් කමක් නැහැ. එහෙම වුණොත් අපිට මේක තම්බන්න යන කාලය අඩුයි. නැත්තම් මේ නෙල්ලි හයිය හින්දා ගොඩක් වෙලා යනවා තැම්බෙන්න. පෙඟුණට පස්සේ මේ නෙල්ලි වල ඇට අයින් කරන්න පුළුවන්. මොකද අපි මේක කපලා තියෙන්නේ නෙල්ලි ඇටත් එක්කමයි. ගිරයක් වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් මේ නෙල්ලි ගෙඩිය ලේසියෙන්ම හතරට කපලා අවුවේ වේලන්න. මේ විදිහට ඇට ටික අයින් කරලා අපිට පුළුවන් මේක හොඳට තම්බ ගන්න. අපි තැම්බෙන්න තියන්න ඕනෙත් මේ පෙඟෙන්න දාපු වතුරෙන්මයි. ඊට පස්සේ පෙරලා අරගෙන අපිට බොන්න ගන්න පුළුවන්. මේකත් හිස් බඩටම බොන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට මේක කැමති පහසු වෙලාවක බොන්න පුළුවන්. අමු නෙල්ලි වලට වැඩිය වේලපු නෙල්ලි වල සමහර විටමින් වර්ග අවුවේ වේලද්දී විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි අපේ ඇඟේ උෂ්ණය අඩු කරන්න තියෙන හැම ගුණයක්ම මේ වේලපු බෙහෙත් නෙල්ලි වලත් තියෙනවා. මේ තඹපු නෙල්ලි එක අපි බොනවා වගේම අපිට තව වැඩක් කරන්න පුළුවන් අපේ හිස් හොරි වලට. මේ නෙල්ලි තැඹුවට පස්සේ හොඳට අතින් පොඩි කරන්න පුළුවන්. ඊට පස්සේ තුනී රෙදි කඩකින් පෙරලා අරගෙන ඔයාට පුළුවන් මේක නාන්න පැයකට විතර කලින් ඔළුවේ ගන්න. හොඳට හිස් කබලේ ගාලා මසාජ් කරලා පැයක් විතර ඉඳලා ෂැම්පු දාන්නේ නැතුව ඔයා හොදලා දාන්න. එතකොට ඔයාගේ ඉස්සොරි හොඳ කරගන්න පුළුවන්. මම ඔයාට මුලින්ම කිව්වනේ අපේ ඇඟේ උෂ්ණය අඩු කරගන්න මේ නෙල්ලි බීලා විතරක් හරියන්නේ නැහැ කියලා. ඒකට තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න. පළවෙනිම දේ තමයි ඔයා හොඳට වතුර බොන්න ඕනේ. දවසට වතුර ලීටර් 3ක්වත් බොන්න කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ලීටර් 3ක් කියන්නේ බෝතල් 4ක්නේ. ඉතින් මුලින්ම බෝතල් 4කට හුරු වෙන්න අමාරු නම් බෝතල් 3ක්වත් බොන්න බලන්න. මොකද මුත්‍රා හරහා තමයි අපේ ඇඟේ උෂ්ණය පිට වෙන්නේ. ඔය හරියට වතුර බෙව්වේ නැත්තම් දහඩියත් එක්කම අපේ ඇඟේ තියෙන වතුර ටික අයින් වෙලා යනවා. ඒ නිසා හොඳට වතුර බොන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඔයා හොඳට ඇල් වතුර නාන්න ඕනේ. දැන් කාලේ ගොඩක් වෙලාවට කාන්තාව ජොබ් කරනවා. ඉතින් හවසට වැඩ ඇරිලා ඇවිල්ලා උණු වතුර ටිකක් නාගන්න එක තමයි කරන්නේ. ගොඩක් බාත්රූම් වල හොට් වෝටර් ෂවර් එකක් තියෙන හින්දා ලේසියට උණු වතුර නාන එක තමයි කරන්නේ. අනිත් එක හොට් වෝටර් ෂවර් එකකින් එන වතුර ප්‍රමාණය හරිම අඩුයි. ඉතින් වතුර නෑවෙන්නෙත් ඔයාට හරි පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ ඔයා නාලා ඇවිල්ලා හෙයාර් ඩ්‍රයර් එකකින් කොණ්ඩේ වේලුවොත් ඔයාගේ ඔළුව තවත් හීට් වෙනවා. මේ කාරණාවත් ගොඩක් බලපානවා ඔයාගේ කොණ්ඩේ යන්න. හොඳම දේ තමයි ඔයා උදේට ඇල් වතුර නාන එක. අනිත් දේ තමයි ඇල් වතුර නාද්දි පොඩි ප්‍රමාණයක් නම් අපි නාන්නේ ඒකත් අපේ ඇඟේ උෂ්ණය වැඩි වෙන්න බලපානවා. ඔයාලට මතක ඇති අපි ඉස්සර ළිඳින් වතුර ඇදලා නාන කාලේ එක වතුර බාල්දියක් නාලා අනිත් බාල්දියේ නාන විනාඩියක් විතර යනවා. ඉතින් පැය භාගයක් විතර යනවා අපිට නාලා ඉවර වෙන්න. මේ පැය භාගය ඇතුළත අපේ ඇඟේ හොඳට සීතල රැඳිලා තියෙනවා. ඒත් දැන් විනාඩි 5ක් විතර අපි ෂවර් එකෙන් නාලා සබන් ගාලා ආයෙ විනාඩි 5ක් නාගෙන එනවා. අපි හිතන්නේ අපි ගොඩක් වෙලා නෑම කියලා. ඒත් ඇත්තටම අපේ ඇඟේ උෂ්ණය අයින් වෙන්න තරම් අපි නාලා නැහැ. මේකට කරන්න තියෙන හොඳම විසඳුම තමයි ඔයාට ඇල් වතුර ගොඩක් නාන්න වෙලාවක් නැත්තම් ඒ වගේම ඔයාට හිතනවා නම් වෝටර් බිල් එකක් වැඩි වෙනවා කියලා හොඳට වතුර බේසමක් පුරවලා වතුර කෝප්ප 150 200ක් නාගන්න. ඔළුව අල්ලලා හොඳට නාද්දි ඔයාගේ ඔළුවේ තියෙන රස්නේ හොඳට අයින් වෙලා යනවා. මේක තමයි ඔයාගේ ඇඟ සිසිල් කරන්න තියෙන පහසුම විදිහ. ඒ වගේම තමයි ඔයා ඔයාගේ ඔළුවට හොඳ ඔයිල් මසාජ් එකක් කරන්න ඕනේ සතියට දවස් 2ක්වත්. මේකට බෙහෙත් තෙල් වර්ග එක එක තෙල් වර්ග දාන්න අවශ්‍ය නැහැ. හොඳම දේ තමයි පිරිසිදු පොල් තෙල්. ගෙදර ටිකක් හිඳලා ගත්තත් කමක් නැහැ. අනිත් දේ තමයි ඔයා පොල් තෙල් දාලා ලොකු කාල සීමාවක් ඉන්නවා නම් ඒකත් ඔයාගේ ඔළුවේ රස්නේ වැඩි වෙන්න හේතුවක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ හැමට අපි මොනම දේ ගෑවත් ක්‍රීම් එකක් ගෑවත් ඔයිල් එකක් ගෑවත් විනාඩි 20ක් පැය භාගයක් වගේ ඇතුළත ඒක ඇබ්සෝබ් වෙලා ඉවර වෙනවා කියලා තමයි ડોක්ටර්ස්ලා කියන්නේ. ඉතින් අපි වැඩි කාල සීමාවක් ඔළුවේ තෙල් තියාගෙන ඉන්නවා නම් අපේ ඔළුවේ දාඩිය ඉවත් වෙන්න එතකොට ඔළුවේ උෂ්ණත්වය අයින් වෙන්න විදිහක් නැහැ. ඒක තෙල් තට්ටුවකින් වැහිලා තියෙන්නේ. ඒ නිසා හොඳම දේ නාන්න පැයකට විතර කලින් ඔළුවේ හොඳට තෙල් ගාලා මසාජ් කරලා ඊට පස්සේ හොදලා අයින් කරන්න. රැයක් වගේ ගාගෙන ඉන්න එපා පුරුද්දක් විදිහට. ඒකිනුත් ඔයාගේ ඔළුවේ හීට් එක වැඩි වෙන්න පුළුවන්.
ඔයාට හිස්සොරි තියෙනවා නම් හිස්සොරි වලට තියෙන සැර ෂැම්පු පාවිච්චි කරන්නේ නැතුව දෙහි උළුහල් වගේ දෙයක් ගාලා හිස්සොරි හොඳ කරගන්න. අනිත් එක මේ මම කියපු නෙල්ලි තඹපු වතුර වලින් ඔයාගේ ඔළුව සෝදනවා නම් ඒකත් ඔයාගේ හිස්සොරි ඉක්මනට හොඳ කරගන්න පුළුවන් විදිහක්. ඔයාගේ ඔළුවේ උෂ්ණත්වය අඩු වෙද්දී මේ ක්‍රම ටික කරද්දී ඔයාගේ හිස්සොරි හොඳ වෙනවා. අර අපේ හීට් එක වැඩියෙන් තියෙද්දී අපි මොන දේ ගෑවත් හොඳ වෙන්නේ නැත්තේ ඒකයි. අනිත් දේ තමයි ඔයා මොනවා කරලත් හිස්සොරි හොඳ වෙන්නේ නැත්නම් හොඳම දේ ඔයා ડોක්ටර් කෙනෙකුට පෙන්නලා චෙක් කරගන්න එක. සමහර විට ඒක සොරයිසිස් තත්වයක් වෙන්න පුළුවන්. පොතුකබර කියන රෝගී තත්ත්වයේ වර්ග ගාණක් තියෙනවා. හිස වේදිලා කුඩු වගේ තියෙන පොතුකබරයකුත් තියෙනවා. ඒ නිසා ඔයා ડોක්ටර් කෙනෙකුට ගිහලා චෙක් කරගෙන ඊට පස්සේ ඔයාට පුළුවන් ඒකට ප්‍රතිකර්මයක් කරන්න. නැත්නම් ඒකටත් ඔයාගේ කොණ්ඩේ යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හොඳට එළවලු පළතුරු පලා වර්ග කැමට ගන්න එක. මොකද ඔයාට විටමින් ඌනතාවයක් තිබුණොත් ඒකත් ඔයාගේ මේ හිසකෙස් යන එකට බලපානවා. එහෙම වුණොත් ඔයාගේ හෝමෝන අසමතුලිතතාවයක් එන්නත් පුළුවන්. ඉතින් හෝමෝන අසමතුලිතතාවයකට හිසකෙස් යනවා කියන එක ටිකක් දීර්ඝ මාතෘකාවක්. අපි ඒක ගැන වෙන දවසක කතා කරමු. ඒ වගේම තමයි අනිත් වැදගත්ම දේ තමයි හොඳ නිින්දක් ලබා ගන්න එක. රාත්‍රියට 10ට කලින්වත් ඔයා නිදා ගන්න උත්සාහ කරන්න. සමහරට ඔයාට 11-12 වෙනකම් වැඩ තියෙනවා නම් ඔයා මේ පැය දෙක උදේ කාලේ කලින් නැගිටලා ඒ වැඩ ටික කරන්න උත්සාහ කරන්න. මමත් ඉස්සර ගොඩක් නිදි මරපු කෙනෙක්. ඒ කාලේ තමයි මගෙත් ගොඩක් කොණ්ඩේ ගියේ. ඉතින් මේ මගෙත් මේ වැරදි පුරුදු ටික හදාගත්තට පස්සේ මගේ තිබුණ මේ කෙස් යන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නතර වුණා. ඒ ඔයාලා මේ ටික කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාට හොඳ ප්‍රතිඵල ලැබෙයි. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදාගත්තේ මගේ අත්දැකීම්. මගේ ඇඟේ උෂ්ණය අඩු කරගෙන කොණ්ඩේ යන එක පාලනය කරගත්තේ කොහොමද කියන එක තමයි මම ඔයාලට කිව්වේ. ඒ වගේම තමයි අපි මේ තත්ත්වය නොසලකා හැරියොත් ඊළඟට අපිට මුහුණ දෙන්න වෙන දරුණු රෝගී තත්ත්වයක් තමයි ગેස්ට්‍රයිටිස් කියන්නේ. ગેස්ට්‍රයිටිස් වලිනුත් මම ගොඩාක් පීඩා විඳපු කෙනෙක්. ඒකත් මම නිට්ටාවටම හොඳ කරගත්තේ මේ විදිහටම ගෙදරදීම බෙහෙත් කරලා පරිස්සම් වෙලා. ગેස්ට්‍රයිටිස් වලට මම කරපු බෙහෙත් ටික ළඟදීම වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන ඉන්නම්. ඒ පොරොන්දුවත් එක්ක එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ආයෙ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. සතුට පිරුණු නිරෝගිමත් හෙටක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.